Hi යාළුවනේ welcome back to my YouTube channel. මම ඔයාලව මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. දැන් හරියටම වෙලාව කිව්වොත් දැන් වෙලාව 11ට කාලයි. කියන්නේ 10:45යි. ඇත්තට මේ වෙලාවේ මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ ගොඩක් කට්ටිය මගෙන් අහපු දේවලුත් එක්කලා අනික මේ රෑ මම මේ වීඩියෝ එක ගන්න මට වෙලාවක් නැහැ. මොකද බබාලා නිදාගන්නේ නැහැ. තාමත් යන දෙන්නෙක් නිදාගෙන නැහැ. එක්කෙනෙක් නම් නිදි. අනිත් දෙන්න තාම නිදි නැහැ. යන නිදි එනකම් මම බලන් හිටියොත් මට තවත් රෑ වෙනවා මේ වීඩියෝ කරන්න. ඒක නිසා මම වීඩියෝ කරන්න හිතුවේ ගොඩක් කට්ටිය මගෙන් අහලා තියෙන ප්‍රශ්න ටිකක් ගැන ඔයාලව දැනුවත් කරන්න. ඔයාලට කියන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් දිගටම මේ වීඩියෝ එක කරනකම් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි මට මැසේජ් කරන, මට කමෙන්ට් කරන, මට ලයික් කරන හැම කෙනෙක්ටම ගොඩක් thank you. ඇත්තටම මම ඔයාලගේ කමෙන්ට් වලට මම ගොඩක් සතුටුයි ඔයාලා එහෙම මට කමෙන්ට් කරන එක ගැන. ඉතින් මම මේ වීඩියෝ එක දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඇත්තටම ගොඩක් කට්ටිය මගෙන් අහනවා අක්කි මේ ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ මොන කාලෙද අපි ඩයට් එකක් කරනවා නම් කරන්න ඕන මම ගොඩක් මහත් වෙලා මට කෙට්ටු වෙන්න ඕන කියලා මේ ගොඩක් කට්ටිය මගෙන් අහනවා. ඊට පස්සේ බබාට ඩයට් එක කරනකොට ෆීඩ් කරනකොට බබා කිරි නැති වෙයිද? ඒ වගේ ප්‍රශ්න මගෙන් අහනවා. ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මම ආවේ. මේ කියන්නේ මම ඔයාලට මේ කියන හැම දෙයක්ම මේ මගේ එක්ස්පීරියන්ස් එක මට බබාලා 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලට මේ කියන්නේ. ඒ නිතර මම කාගෙන්වත් අහලවත් කිසිම ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා ඒ කිසිම දෙයක් නෙමෙයි. මේක මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලත් එක්කලා මේ ෂෙයා කරගන්නේ. ඔව් මෙහෙමයි. කිරි නැති වෙන්නේ නැහැ. එහෙම දැන් ගොඩක් කට්ටිය දැන් අපේ අම්මත් මගේ පළවෙනි බබාගේ ප්‍රෙග්නන්සි එකේදී ගෙදර ඇවිල්ලා ඔහොම කාලා හරියන්නේ නැහැ. අර එහෙමද මෙහෙමද ඉතින් ඇත්තටම ඉතින් අම්මලා එහෙම කියන මොකද ඉතින් අම්මලා කොහොමවත් අපට ආදරේනේ. එයාලා ඉතින් කැමති නෑ අපි බඩගින්න ඉන්නවට නොකා නොබී ඉන්නවට එහෙම කැමති නේ. මොකද එයාලට අපි කොච්චර මහත් වුණත් ඇත්තට මේක ප්‍රශ්නයක් නෙමෙයි එයාලට. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙන්නේ අපිටනේ. ඒක නිසා තමයි මෙහෙමයි. ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ මුල් මාස 6 ලොකුවට ඩයට් කරන්න එපා. මුල් මාසයි ලොකුවට ඩයට් කරන්න එපයි කියන්නේ ඔයාලා තෙල් ඉතින් සාමාන්‍යයිනේ තෙල් කන්න එපා, පිටි කන්න එපා, පැණි රස කන්න එපා. ඔය මාස 6 ඔය ටික අයින් කරන්න. සත්‍ය දෙකකට එකපාරක් චුට්ටක් මොනවා හරි තමන් කැමති දෙයක් තියෙනවා නම් කන්න. එහෙම කරන්න ලොකුවට මේ බදාගෙන ඩයට් කරන්න යන්න එපා. ඒක නිසා පොඩියට ඩයට් එකක් කරන්න. ඔයා දවසට ඔයා කන කෑම ඔයා රැට ප්ලෑන් කරන්න. දවසේ මම මොනවද කන මුදේට කන්නේ මොනවද? මම දවල්ට කන්නේ මොනවද? මම රැට කන්නේ මොනවද? මම ටී ටයිම් එකේ මොනවද කන්නේ කියලා ඔයාලා රැට හිතන්න. එතකොට ගොඩක් ලේසි ඔයාලට. ඊට පස්සේ ටක් ගාලා උදේ පාන්දරට නැගිට්ටා බබාලා කියන්නේ අම්මා තාත්තා ඉන්නවා නම් යාළුවට අම්මට කියලා කියනවා මම මෙහිමයි රැට මම උදේට මේක කන්නේ. නැත්තම් ඔයාලා ටක් ගාලා හදාගන්න පුළුවන්. මම ඔයාලට කෑම වර්ග ටිකක් කියන්නම්. ඒ කෑම වලට අනිවාර්යයෙන්ම ඔයාලට කිසි ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඒකක් තමයි අපිට උදේට ගත්තොත් අපිට කන්න පුළුවන් ඕට්ස් කන්න පුළුවන්. ඕට්ස් හදන විදි ගොඩක් තියෙනවා. ඔයාලට ඒව සතියේ එක විදිහට try කරන්න පුළුවන්. ඕට්ස් පැන්කේක් හදනවා. ඔයාලා දන්නවා ඕට්ස් පැන්කේක් හදන්නේ කොහොමද කියලා. මම හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා. ඒ වගේම තමයි ඕට්ස් කනවා, ෆ්‍රෙෂ් මිල්ක් එක්කලා කනවා. ඒකත් ඔයාලා දන්නවා.
ඒකට මී පැණි ටිකක් දාලා ගොඩක් නෙමෙයි මී හැඳි තේ හැන්දක් විතර දාලා කලවම් කරලා උදේට කන්න පුළුවන්. ඔයාලට උදේට ටී එකකට හුරු වෙලා ඉන්නවනම් ඔයාලා ඒ ටී එක බොන්න සීනි දාන්නේ නැතුව. ඔය ෆ්‍රෙෂ් මිල්ක් බොන්නේ ගොඩක් හොඳයි ෆ්‍රෙෂ් මිල්ක් බොනවනම්. ඔයාලා ෆ්‍රෙෂ් මිල්ක් එකක් බොන්න. ඊට පස්සේ උදේට ඕට්ස් කන්න 10ට ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගන්න. ආයෙත් දවල්ට ලන්ච් එකට ඔයාලට පුළුවන් කුරක්කම් පාන් ගන්න පුළුවන්. ඒවටත් ඇත්තටම මේ කිරි එනවා. ඒවට ලොකු ප්‍රශ්නයක් නැහැ. කුරක්කම් පාන් එකට ඔයාලට චිකන් බිත්තර එකක්ද දෙකක්ද දාගන්න. සලාදු කොලයක් තියාගන්න ඊසි. සලාදු කොලයක් තියාගන්න බිත්තර දෙකක් දාන්න. ලුණු පෙත්තක් තියාගෙන කන්න. කාලය ඉවර වෙලා හොඳට වතුර කෝප්පයක් බොන්න. බඩ පිරෙන වතුර බොන්න. ඊට පස්සේ ආයේ ඩිනර් එකට නෙමෙයි ආයේ හවසට කොහොමද අපි තේ බොන්න හුරු වෙලා ඉන්නවනේ. ඔයාලා ආයේ හවසට ඔයාලට බබාට ෆීඩ් කරන නිසා කිරි එකක් බොන්න ඕන නම් ආපහු ඔයාලා කිරි එකක් බොන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ආයේ රැට බත් රෑම් 100ක් එක්කලා හොඳට චිකන් හරි මස් මාළු බිත්තර ඒ වගේ දෙයක්. තව කොළ ඒ වගේ දෙයක් ගන්නවා නම් හොඳයි. ඒවත් බත් අඩු කරලා එළවලු වැඩි කරගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලට කිසිම දෙයකට බබානේ මම ඩයට් කරනවනේ මට බබාට කිරි නැති වෙයි කියලා පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ ඔයාලට. එතකොට ඔයාලා ඒක හදාගන්න. දැන් හෙට කණ එක ඇතරේ හද. මම නම් එහෙම තමයි කරන්නේ. කරන්නේ නෙමෙයි කරේ. එනේ ඇත්තටම කිව්වොත් මම බර අඩු කරගත්ත විදිහ ඔයාලට කරන්න අමාරුයි. මොකද මගේ එකම පරමාර්ථය තිබ්බේ කොහොම හරි ඇඟ අඩු කරගන්න. නොකා නොබී හරි මම කොහොම හරි ඇඟ අඩු කරගන්නවා කියලා මගේ ඔළුවේ තිබ්බේ. ඉතින් මම කොහොම හරි මගේ ඇඟ මම අඩු කරගත්තා. දැන් නම් ටිකක් මහත් වෙලා දැන් මොකද මම ලොකුට ඩයට් කරන්නේ නැහැ. නමුත් නොකර ඉන්නෙත් නැහැ. කරනවා. සාමාන්‍යයෙන් මහත් වීගෙන එනකොට ඔන්න ඩයට් එකක් කරනවා. අපහු ගාන්ට ආවට පස්සේ ඉතින් ආයෙත් කරනවා. ඒක එහෙම කරාට ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ බර ඔයාලා මේ ඒ කියන්නේ ඔයාලගේ අර උසට හරියන බර ඒ දේවල් බලන්න පුළුවන් නේ. ඔයාලා ඒක බලා ගන්න ඉස්සෙල්ලා. මගේ උසටයි බරටයි මගේ බර තියෙන්න ඕන කොතනද? දැන් තියෙන්නේ කොතනද? මගේ තියෙන්න ඕන කොතෙන්ද කියලා ඔයාලා හිතන්න. එතකොට ඔයාලා දන්නවා මට තව කිලෝ 5ක් අඩු කරගන්න ඕන. මට තව කිලෝ 7ක් අඩු කරන්න. මට තව කිලෝ 10ක් අඩු කරගන්න ඕන කියලා ඔයාගේ ඔළුව දන්නවනේ. එතකොට ඔයාලට ඒක දැන් මේක දැන් මොකක් හරි ඒ කියන්නේ කේක් කෑල්ලක් තියෙනවනම් ටක් ගාලා මතක් මට සිරි මට මගේ බර මෙච්චර තියෙනවා මෙච්චර අඩු කරලා මේක කෑවොත් ඉවරයි. අර ඒක ටක් ගාලා ඔළුවට එන මේ වෙලාවට. ඒක නිසා ඉතින් ඒක කන්නේ නැහැ. ඒක පැත්තකින් තියලා නිකන් දෙකක් ගහනවා. එහෙම කරන්න පුළුවන්. තව ගොඩක් කට්ටිය කියනවානේ දැන් මාස කීයෙන්ද? ගොඩක් කට්ටිය මාස 6න් පටන් ගන්නවා. ඇත්තටම ගයිස් මම නම් ඊට කලින් ඉඳලම කරා කියන්නේ මෙහෙමයි. මම ඔයාලට දැන් කිව්ව විදිහට තමයි මම කරේ. ගොඩක් කට්ටිය අහන්න නිසා දැන් මම මේ ප්‍රශ්නට උත්තරේ දෙන්න. ඉතින් එහෙනම් ඔයාලගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඩයට් එකක් කරනකොට කිරි නැති වෙනවද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම කොහෙත්ම වෙන්නේ නැහැ. ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. එහෙම ඩයට් එකක් ඔයාලා කරන්න පටන් ගන්නවා නම්. තව අපි මාස 6න් පස්සේ තමයි ඩයට් එකක් කරනවා නම් ඔයාලා සුපිරියටම ඩයට් එකක් කරන්න ගන්නෙ. බබාට මාස 6න් පස්සේ. එතකන් ඔයාලා ලොකුවට ඩයට් කරන්න යන්න එපා. ඔයාලා සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ ගත කරන විදිහට එදිනෙදා කන හැම වේලෙන් පොඩ අඩු කරන්න. ලොකුවට අඩු කරන්න යන්න එපා. පොඩ අඩු කරන්න. එතකොට හරි. දවල්ට බත් ග්‍රෑම් 100ක් ගන්න. රෑටත් ඕනනම් ඔයාලට බත් ග්‍රෑම් 100ක් ගන්න. නැත්නම් ඉතින් චිකන් අනම්මනම්
හොඳ කෑ කෑම තියෙන ප්‍රෝටීන් වර්ග කොළ අනම්මනම් දාලා එක්ක සුප් එකක් බොන්න නැත්තම් මේ ඒත් බත් ටිකක් කන්න එක ප්‍රශ්නයක් නැහැ. මොකද කොහොමත් මේ ගොඩක් කඩිය දැන් අර ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ ප්‍රෙග්නන්ට් කාලේ අපි කාලා මහත් වුණා කාලා කාපුවා. ඉතින් අපේ එකපාරට අපිට කෑම අඩු කරන්න බෑ. මොකද අපි අපේ බඩ ඉල්ලන ප්‍රමාණය වැඩි වෙනවනේ. තේරෙනවද? දැන් අපි සීනි කන්නේ දැන් මට ඇත්තටම මම දැන් ඉස්සර දැන් මගේ පළවෙනි බබා හම්බෙන්න ඉන්නකොට මම ගොඩක් පැන් රස කෑවා. මම එයා හම්බෙන්න ඉන්නකොටම කෑවේ ඇත්තටම මම පෝෂණ දෙයක් කෑවේ නැති තරම්. මම පීට්සා, එළවලු රොටි, බිත්තර රොටි හම්බු ගොඩක්ම කෑවා මම. ඉතින් හිතන්නකෝ ඒ කාපු ප්‍රමාණයට ඉතින් මම අච්චර මහත් වෙලා තියෙන එක සාධාරණයි. ඒ වුණාට මට දැන් උදේට මේ සීනි මම ටී බොන්නේ නැහැ. ටී බොන්නේ ප්ලේන් ටී බොන්නේ නැහැ. උදේ පාන්දර නැගිටලා වතුර එකක් ගහනවා. එහෙම නැත්නම් ගොඩක්ම බඩගින්න කහට එකක් බොනවා. රටින් දියටයක් එක්කලා. ඔක තමයි මම කරන්නේ. මම ටී බොන්නේ නැහැ. එදා ඉඳන් මම ටී බිව්වේ. මට දැන් එහෙම ලොකුවට පැන රස කන්න බෑ. මට දැන් මම කිසිම දිහාක කිසිම ගෙදරකවත් එළියකටවත් ගිහලා මට ප්ලේන් ටියක්වත් බොන්න බෑ. මොකද ඒ ප්ලේන් ටී වලට මම දන්නවා සීනි වැඩි. මට බොන්න බෑ. මොකද මම යාලට කියන්නේ බෑ සීනි අඩු කරන්න කියලා. ඒක නිසා මම කොහෙත්ම එහෙම සීනි කියන්නේ එහෙම බොන්නේ නැහැ. බොන්න බෑ. ඔයාලා කාලයක් ඒක කරගෙන යනකොට ඔයාගේ ඇඟ හුරු වෙනවා. ඒ ඔයා කන කෑම වේලට. දැන් අපි කන්නේ චුට්ටයි නම් අපි ඒක දිගට මේක කරගෙන යනවා නම් අපේ බඩ ඉල්ලන්නේ හරියම පොඩි ප්‍රමාණයක්. ඒ පොඩි ප්‍රමාණය අපි ගන්නකොට අපේ බඩ පිරෙනවා. දැන් අපි ලොකු කොටක් විතර බෙදාගෙන අපි ඒක හොඳට බානවා නම් අපේ බඩ තවත් ඒ ඉල්ලනවා කන්න. ඒතර අපි තවත් කුස්සියට යනවා බෙදා ගන්නවා. කනවා. ඒකනේ අපි කරන්නේ. ඒක නිසා මම ඔයාලට කියන්නේ කන කෑම පොඩ්ඩක් අඩු කරන්න. එකපාරටම නෙමෙයි හෙමින් සැරේ අඩු කරන්න. අනිවාර්යෙන් ඔයාලට රිසල්ට් එකක් ගන්න පුළුවන්. මම මේ කියන විදිහට ඔයාලා කරොත්. මොකද මම දන්නවා මම දැනුවත් මම අඩු කරගත්ත විදිහ තියෙනවනේ මගේ. ඒක නිසා තමයි මම අඩු කරගත්ත නිසා තමයි මම ඔයාලට කියන්නේ. ඔයාලා මේ දෙක කරන්න අනිවාර්යෙන් ඔයාලට රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ අපේ බඩ සීස කරන කට්ටියට නම් බඩ ගොඩක් තියෙනවා. ඒතර මගෙත් ඉස්සර තිබ්බ මැරි කරන්න කලින් තිබ්බේ නැහැ. මැරි කරාට පස්සේ බබාලා ලොකු බබා හම්බුනාට පස්සේ මගේ බඩ ගොඩක් තිබ්බා. ඒත් මම මේ ඔය ඩයට් කරලා ඒක කොහොම හරි මං අඩු කරගත්තා. ඊට පස්සේ නමුත් දෙවෙනි බබා හම්බෙන්න ඉන්නකොට ටිකක් ආවා. තුන්වෙනි බබා හම්බෙන්න ඉන්නකොට නම් තවත් ටිකක් මගේ බඩ ආවා. දැන් නම් ටිකක් අඩු වෙගෙන මොකද මම එක්සර්සයිස් කරන නිසා. අනික අපි අර මේ ඒ කියන්නේ අපි අර යට ෆැට් එක අඩු කරගන්න අපිට ටිකක් අමාරු වෙන්නේ. ඒවටම එක්සර්සයිස් වර්ග ටිකක් තියෙනවා. ඇත්තටම ඒ එක්සර්සයිස් වර්ග ටික කියන්නේ අපි දිනපතා අඩුම තරමේ දිනපතා නෙමෙයි සතියෙන් දවස් 7ක් තියෙනවා. ඒ දවස් 7න් දවස් 4ක් 5ක්වත් අපිට විනාඩි 10ක් 15ක් අරගෙන ඒ එක්සර්සයිස් ටික කරන්න පුළුවන් නම් ඇත්තටම මේ බඩ බස්ස ගන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි. ඒකත් ඒ එක්සර්සයිස් එකත් කරන ගමන් අපි ඩයට් ප්ලෑන් එකත් හරියට කරා නම් වව් ඇත්තටම ලොකුම රිසල්ට් එකක් ගන්න පුළුවන්. මම ඉස්සරහට ඔයාලට ඒ එක්සර්සයිස් වලින් ටිකකුත් මම අරගෙන එන්නම්. ඉතින් අදට මම ඔයාලගෙන් සමු අරගෙන යනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඔයාලට මොනවා හරි මගෙන් අහන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒවට රිප්ලයි කරනවා. එහෙනම් යාළුවනේ මම ගිහින් එන්නම්. ඔයාලා හැම කෙනාටම සුබ රාත්‍රියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමදාම hina වෙලා සතුටින් ඉන්න. ඒ වගේම තමයි ටාගට් එකක් තියාගන්න. හරි මම කොහොම හරි මගේ ඇඟ අඩු කරගන්නවා. මම කොහොම හරි මගේ ඇඟ හදා ගන්නවා. මම මැරි කරන්න කලින් තිබ්බ වගේ මම මගේ ඇඟ හදා ගන්නවා කියලා ඔළුවේ හැමතිස්සෙම තියාගන්න. වරදින්නේ එතකොට අනිවාර්යෙන් ඔයාලට ඔයාලගේ හීනේ තියෙන ලස්සන ඇඟක් හදාගන්න පුළුවන්. ඒක නිසා ඔයාලගේ ඔළුවේ තියාගන්න හැමතිස්සෙම මට කෙට්ටු වෙන්න ඕන
කියන එක හිතේ තියාගන්න. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. ඔයාලා හැම කෙනෙක්ම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. බයි බයි.